ඔන්න අදත් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ හැමෝම දන්න Stranger Things කතාමාලාවේ 4 වෙනි සීසන් එක. Stranger Things නොබලපු TV series රසිකයෙක් ඉන්නව නී ඉතාමත් කලාතුරකින් වෙන්න ඕන. 2016 වසරේ විකාශය වීම ඇරඹු මෙම කතාමාලාව Netflix ඉතිහාසයේ තියන්න පුරුවන් හැම විදිහකම වගේ නැරඹුම් වාර්තාවන් පිහිටවලා තිනවා. ඉතින් ඔන්න ඒ කතාමාලාව 2025 වසරේදී අවසානයකට ළඟා වෙනවා. මේ අරගෙන එන්නේ 5 වෙනි කතාමාලාවේ මුල් භාගය. මේ සීසන් එකේ කතාංගවල දාවන කාලය අවම එපිසෝඩ් එක පැයකට ආසන්නයි. සමහර එපිසෝඩ්ස් පැය එකහමාරක් වගේ කාලයක් දක්වා දිගුයි. ඉතින් මේ අරගෙන යන කොටසේ දාවන කාලේ පැයකුත් විනාඩි 8ක් පමණ වෙනවා. මතකෙටිනේ සීසන් 4 එකේ අවසානයේ තියපු ක්ලිෆ් හැංගර් එක. ඉතින් මේ අප්සයිඩ් ඩවුන් මානය පිටත ලෝකයට නිරාවරණය වුණ භූමිකම්පාවක් එක්ක වෙක්නාගේ ප්ලෑන් එකේ විදියටම. ඉන්පස්සේ නොන සෑහෙන කාලයක් බලාගෙන සීසන් 5 වෙනකල්. සීසන් 5 ගැන කතා කළොත් වොලියුම් 1 විදියට නොවැම්බර් 26 1 2 3 සහ 4 වෙනි එපිසෝඩ්ස් මුදා හැරුණා. එදා Netflix එක ඩවුන් වෙන තරමටම පිවිසුම් වාර වැඩි වෙලා තිබුණා මේ සීරීස් එකට ආදරය කරන රසික ජනතාව නිසා. වොලියුම් 2 විදියට එපිසෝඩ් 5 6 සහ 7 නිකුත් වෙනවා දෙසැම්බර් 25. එපිසෝඩ් 8 නොහත් සීසන් සීරීස් ෆිනාලේ එක අපිට දකින්න ලැබෙන්නේ දෙසැම්බර් 31 වෙනිදා. ඔන්න අද ඔයාලට ඊළඟට මොකද වෙන්නේ බලන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ එපිසෝඩ් එක ගැන කියන්න අදහසක් නැහැ. දන්නවා රසිකයෝ ටික මේක බලන්න ඉන්න නොවිසිල්ල. ඔයාලා මේ ෆිල්ම් එක සිංහල සබ්ටයිටල් එක්ක බලන්න ඕන නම් යට පින් කරලා තියෙන කමෙන්ට් එකෙන් ගිහින් බලන්න පුළුවන්. ඒකේදී ඔයාලට පාස්වර්ඩ් එකක් දෙන්නයි. ඒකට 4224 කියලා දෙන්න. තව මේ වගේ මූවීස්, TV shows බලන්න ඕන නම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපිව subscribe කරලා bell icon එකත් ඔබලා තියාගන්න. ආයෙත් අලුත් ෆිල්ම් එකකින් ඉක්මනටම සෙට් වෙමු.